Hello team, welcome to Net Admin Tutorials. ඉතින් අද අපි කරන්න යන්නේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං සෙෂන් එකක්. ඉතින් මේක තමයි අද අපි කරන්න හදන ලැබ් එක. ඉතින් අද වීඩියෝ එක ටිකක් දිග වෙයි. මොකද මේ අද ලොකු දෙයක් කරනවා අපි. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න කියලා ඉන්වයිට් කරනවා. ඉතින් මම අද පොඩි සමරි එකක් පෙන්නනම් අද මොකද්ද කරන්න යන්නේ කියන එක ගැන. මේ today summary අපි මුලින්ම config කරනවා අපේ WAN interface එක සහ LAN interface එක port දෙක. ඊට පස්සේ අපි දානවා LAN එකට secondary IP එකක්. ඒක හේතු මම කියන්නම්. create static route tag create කරනවා අපි. firewall policy එක දානවා. DHCP config කරනවා. MAC binding එකක් කරනවා. block කරනවා, allow කරනවා internet එක specific user කෙනෙක්ට හෝ IP එකකට හෝ MAC එකකටත් පුළුවන්. ඊට පස්සේ අපි හදනවා මේ switch වල නම් මේවට කියන්නේ VLAN කියලා. ෆයර්වෝල් පැත්තේදී අපි මේවට නම විදිහට කියන්නේ sub virtual interfaces. ඉතින් ඔන්න ඔය ටික තමයි අද කරන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක චුට්ටක් දිග වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ඔක්කොම ඔයාලට step by step කියලා දෙන්න ඕන නිසා. හරි වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මේ ටික මම sources ටික upload කරලා තියන්නම්. ඒ තියෙන විදිහටම තියන්නම් rename කරලා ඔයාලට ඒ තියෙන විදිහට දාගන්න විතරයි තියෙන්නේ. ඒ ටික දාලා lab එක අනිවාර්යෙන් practice කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ ඕගොල්ලන්ටත් ලර්නින් එකක් හම්බෙනවා. මේක ඒතකොට මම කරන එකේ ප්‍රතිඵලයක් තියෙනවනේ. ඉතින් ලැබ් එක අනිවාර්යෙන් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. නම්බර් එකත් කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දෙකේම දාලා තියන්න. හරි අපි වීඩියෝ එකට යමු. හරි මම දැන් මගේ මේ ලැබ් එක ක්ලෝස් කරගන්නවා. හරි ලැබ් එක ක්ලෝස් වුණා. මම ක්‍රියේට් කරගන්නවා නිව් ලැබ් එකක්. ඒකට මම දෙනවා 40 firewall internet policy. හරිද? එතකොට ඕත ඕනේ සේව් කරගන්න. මම දැන් අපි ලැබ් එක ඇවිල්ලා තියෙනවා. මම මුලින්ම කියන්න ඕනේ මම මේකේ sources ටික ඔක්කොම drive link එකකට upload කරලා තියෙනවා. ඔයාලා ඒ ටික දාගන්න ඕනේ. මම witness එකකින් දාන්නට කියලා දුන්නානේ. ඒකේ මේකෙදි ඔයාලා මේ QEMU කියන එකට දාගන්න ඕනේ. මම ඇඩ් කරලා තියෙනම් මේ notes ටික. මේ මෙතන new features කියන එකේ මෙන්න මේ BIOS එක දාගන්න ඕනේ. මෙතනට folder පිටින්ම copy එකක් දාගන්න ඕනේ. මේ තියෙන්නේ මම දාගත්ත එක. ඊට පස්සේ මෙතන ISO images තියෙනවා. මම ඊටත් upload කරලා තියන්නම්. මේ තියෙන Ubuntu එක Linux එක, මේ තියෙන Windows Server එක 2016 R2 එක, මේ තියෙන Windows 7 Ultimate එක. ඒ ටික දාගන්න ඕන මේ QEMU එකට. මේ තියෙන මම දාන්නේ server එක නම් දාගන්නේ නැහැ තාම. මේ දෙක දාගන්න. ඊට පස්සේ මෙන්න මෙතන IOL එකට ඔයගොල්ලෝ දාගන්න ඕන bin එකට. මෙතන මම දීලා තියෙනවා notes වල new features වල මෙන්න මේ set එක. මේ set එකම දාගන්න මෙන්න මෙතන මේ bin එක ඇතුළට. හරිද? ඒ ටික මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඔයාලා දන්නවා දැන්ටමත්. හරි ඒ නිසා මම witness එක close කරලා අපි lab එක start කරන්න. මෙතන මුලින්ම කියන්න ඕනේ මම මෙතන IP එක වෙනස් කරන් තියෙනවා. මේ ඔක්කොම ඔයගොල්ලන්ට මේ විදි කියලා දීලා තියෙනවා. මම ආයෙ පාරක් ඕනනම් කියන්නම්. මෙතන ඔයාලා මේක මාරු කරගන්න හැටි. ඔයාලගේ bridge connection එක නම් දීලා තියෙනවා. ඔයාගේ IP range එකකින් මේයි ඔයාගේ computer එකට එන. එහෙම නැත්නම් ඔයාලට වෙනම එකක් දාගන්න ඕන නම් මෙතන edit වල virtual network editor. මෙතන මේ තියෙන net එක VM net 8 එක. මේ net කියන්නේ network address translation. ඒ විස්තරات කතා කරමු අපි. මෙතන IP එක දෙන්න ඔයාලට මේ subnet IP එක. අනිවාර්යෙන් මේ මෙතනට බිඳුව දාන්න නැත්නම් ගන්න. ඊට පස්සේ DHCP settings වලින් ඔයාලට තෝරන්න පුළුවන් යන්න ඕන range එක. මන් දීලා තියෙන 1 ඉඳලා 254 වෙනකම්. අන්න එතනින් ඔයා net එක දාගන්න. එතකොට හරි. හරිද? ඊට පස්සේ ඒක දාගත්තාම ඇති. මෙතන මේ settings වලට ගිහිල්ලා මෙතන මේක මෙතනින් දෙන්න bridge නෙමෙයි net. හරිද? එතකොට මේ settings ටික හරි. network ටික හරි. හොඳද? ඊට පස්සේ ඔයාලා EVNG එක setup මේ start කරාම මේ IP එක එනවනේ. මේ IP එකෙන් log වෙන්න. ඒ ටික මම වීඩියෝ වල කියලා තියෙනවා. හරි මම මෙතනින් right click කරලා network යනවා. network එකෙන් මම දාගන්නම් name එක ISP router.
හරිද මෙතනින් දාගන්න ඕනේ මම management cloud හරි නෝඩ් එකක් ඇති save මෙතන අපිට ඕන මෙහෙමත් කරන්න පුළුවන් මෙතනට මේ අපි ඇත්තම රවුටර් එකක් විදිහට ඉමේජ් එකක් දෙන්න පුළුවන් මම ගන්නම් මෙතන රවුටර් එක save අනද රවුටර් එකක් වගේම තියෙනවනේ එතකොට මම උතන්ට IP එක දාගන්න ඕනේ දාගන්නම් මම මෙතන මේ මම ටෙස්ට් එක විතර ඇඩ් කරන්න මෙතන ඉන්නේ මේ කන්ෆිග් වෙන්නේ හොඳද මම දාන්න 192.168.1.1 අය ගේට්වේ එක විදිහට සේව් කරගන්න එතනින් තියාගන්නනේ හරි ඊට පස්සේ මට ඕනෙනවා අපේ ෆයර්වෝල් එක නෝට් එතනින් සර්ච් කරන්න 40 එතනින් අපිට මෙන්න මේ version එක තෝරගන්න තැනට මෙතනින් icon එකක් ඕනනම් ගන්න පුළුවන් Ethernet 6ක් දෙන්න මට RAM එක 1GB තිබ්බට කමක් නැහැ save හරිද ඔන්න 40 gate එකත් හරි දැන් මම ගන්නවා අපේ switch එක මෙතනින් මෙහෙමයි මෙතන වලට පුළුවන් IOL එකෙන් මෙතන level 2 එක ගන්නත් නැත්තම් අර Cisco VIOS එකක් තියෙනවා ඒකත් පෙන්නන්නම්කෝ මෙතන මේ Cisco මේ දෙකෙන් කෝක ගත්තක් කමන්නේ මේ මං ඒ නිසා ගන්නම් Cisco IOL එක ගන්නම්කෝ L2 එක ඒක RAM එක නම් මෙච්චර ඕනේ 256 තිබ්බාම හොඳටම ඇති මෙතනින් අහන්නේ මේ පෝට් ගෲප් ගන්න. ඒ කියන්නේ මට එක ගෲප් එක හතරක් තියෙනවා. හතරක් තිබ්බොත් 16ක් තියෙන පෝට්. මට ඒ ටික හොඳටම ඇති. අපි ගහන්නේ මැෂින් දෙකක් විතරනේ. අදට මම ඔහොම තියාගෙන ඒක නම් සේව් කරගන්නවා. මේක මේ රවුටර් එකක් ආවේ. මේ ස්විච් ඉමේජ් එකක් දාගමු. නම ස්විච් කියලා දාමුකෝ අපි. L2 switch image එක දාගමු switch ko මේක දාගමු හරි නම නසුන්නේ උන්තින් දාන්න switch කියලා සේව් කරගත්තා හරි එතකොට මම දැන් මෙතනට IP එක දාගන්නම්කෝ ෆයර්වෝල් එකට ඒකට මම දාන්න මෙහෙම IP එකක් හරිද 192.168.1.1.20 save මෙතනට ගිහලානේ හරි එතකොට මේකට තව ලේබල් එකක් දාගන්න ඕනේ මෙතනින් උඩ ටික තමයි අපේ wide area network එක. හරිද? මෙතනටම යන්නේ නේ. හරි. මේ තියෙන්නේ ඔතන තමයි අපේ wide area network එක. sorry. මෙතනින් උඩ ටික හරිද? එතකොට මේ පැත්තේ එහෙනම් LAN එක. මම තව නෝඩ් එකක් දාගන්නකෝ ඉස්සෙල්ලා. මෙතනට මම දාගන්න ඕනේ Windows මම මේකට දාගන්නම් මේක අපි දාමු කමල් කියලා කමල් PC එක කියලා හිතමු අපි එතනට 1048ක් දෙන්නම් save හරිද එතකොට තව නෝට් එකක් දාමු මෙතන අපි අතන කමල් මෙතන නිමල් කියලා දාමු මෙතනත් 1048යි save හරි දැන් අපි මෙතන කනෙක්ෂන් ටික හදාගමු මම මෙතනින් දෙනවා 40 net එකෙන් අපේ ISP router එකට port 1 හරිද මම කලින් දවසේ කිව්වා අපි port 1 ගන්නේ WAN එකට ඒ කියන්නේ ISP ළඟ ඉඳලා අපේ firewall එකට එන කනෙක්ෂන් එකට අපි ගන්නවා WAN port එක විදිහට port 1 එක save ඒක එහෙම ඒකම ගන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට එහෙම ගන්න පුළුවන් කැමති එක. ස්ටෑන්ඩඩ් එක විදිහට අපි 1 ගන්නවා.
ස්විච් එකෙන් මම මේකට දෙනවා ස්විච් එකේ නම් ඊතර්නෙට් 00 මේ LAN එක විදිහට port 2 save. එතනින් නම් අවුලක් නැහැ අපිට port 1 එක දෙන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ මේකෙන් 2 එක හරි. හරිද? එතකොට මම මෙතනත් IP එක දාගන්න. text 10.10.10.1 save. ඒක කොහමද? ඒක තමයි මේකේ IP එක. ඒ වගේම මේක තමයි LAN එක අපේ. text උදලින් පල්ලෙහාට ගියවිලා LAN හරිද? මම මේ දෙකටත් IP දෙකක් දාගන්න. text 10.10.10. මේක මම 10 දාගන්නම්. save. මෙන්න මේකේ IP එක. ඒ වගේම මේකටත් IP එකක් දාගමු. 10.10.10.11 save. මෙතනින් දාගත්තා මේක. හරිද? දැන් අපි all nodes ටික start කරගමු. අපි වැඩි දැන් ඉවරයිනේ. start කරා. මම all select කරලා start කරා එකපාර. 40 එකක් වුණා. මේ switch එකක් වුණා. මේ දෙකමත් අප් වුණා. හරිද? දැන් අපි මුලින් අපේ firewall එකේ basic initial configuration ටික කරගමු. මම open කරගන්නවා. ඉතින් ඔන්න අපේ Fortinet 40 git firewall එක start වෙනවා. හරි. අපේ firewall එකේ login එක ඇවිල්ලා තියෙනවා. initial firewall එක login username එක ඉන්නේ admin. password එක no password. නිකන් just enter කරන්න. එතකොට new password එක දාන්න නම් මම ඒකත් admin කියලා දාගන්න. admin ලේසි වෙන්නේ නැත්තම් මතක හිටින්නේ නැහනේ. හරි. මේකේ දැන් තියෙනවා අපිට login ඉස්සලාම config system interface. ඊට පස්සේ edit දුන්නේ. මොකක්ද දුන්නේ? ආයි login වෙන්නකෝ. admin හරි. දැන් මම ගානනම් අපි configuration part එක config system interface edit port 1. දැන් අපි යන්නේ මේ log වෙලා ඉන්න port 1 එකට. අපි දැන් හදන්නේ මෙන්න මෙතන මේ තියෙන IP එක. අන්නේ IP එක දාගන්න තමයි අපි හදන්නේ මුලින්ම මේ දැන් real world එකේ firewall එක නම් initial firewall එක ඉන්නේ IP එක 192.168.1.99. ඉතින් අපි මේකෙදි කරගන්න ඕනේ. එතකොට අපි මෙහෙමනේ. අපි දැන් මෙතන අපේ end user PC එක අපි switch එකකින් හෝ නැත්නම් direct console port එකට ගහලා log වෙනකොට අපි log වෙන්නේ මේ අර තියෙන මේ IP එක 199 කියන IP එකෙන්. දැන් මෙතන එහෙම විදිහක් නැහැ නේ. මේ setup කරලා මේ network එක දාන්න එහෙම යන්න එපා. එහෙම නැතු නිසා අපි මේ දැන්ට මෙතන WAN එකෙන් තමයි එන්නේ. එතකොට විදිය වෙනස් මෙතන හදාගෙන දැන් මේ කෙනකොට එන්නේ DHCP IP address එක port 1 එකේ. දැන් ඒක අපි set කරගන්න ඕනේ static එකට. ඒකට මම command එක විදියට දෙනවා set mode static. ඊට පස්සේ දැන් static තියෙනවා manually. දැන් අපි ගාමු IP එක දාගමු set IP 192.168.1. මට ඕනේ 20 දාලා /24. හරි. ඊට පස්සේ ඒක කරාට මදි. දැන් මම set කරගන්න ඕනේ මේ administrative access set allow
access මට ඕන https ping ssh. හරි දැන් මම සේව් කරගන්නවා end. හරි ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් අපි ලොග් වෙලා බලමු අපි ගහපු රේන්ජ් එකේ අපේ ෆයර්වෝල් එක ගන්නවද කියලා. හරි මම කලින් ගහගත්ත එකක් තියෙන්නේ. admin හරි මෙතන එනවා මගේ ලයිසන් එක එක්ස්පයර් වෙලා කියලා. ඒක මං දාන විදිය කලින් වීඩියෝ එක කියලා දුන්නා. හරි මම දැන් මේකෙත් කියලා දෙන්නම්කෝ. මේ 1970 එකයි හරි මම දෙකත් ඔයත් එක්කම කියලා දෙන්නම්. මෙතන කො native console එක මේ තියෙන්නේ. හරි මම දැන් console එකට log වෙන්නම්. admin හරි ඊට පස්සේ දැන් අපි චෙක් කරගන්න ඕනේ මේකේ මේ ස්ටේටස් එක ලයිසන් වැලිඩිටි එක ඒ කෝඩ් එක get system status මට වැරදුනානේ system status අපේ සීරියල් එක තියෙනවා ඊට පස්සේ මේ තියෙන ලයිසන් ස්ටේටස් එක එක්ස්පයර්ඩ් කියලා අනෝක වැලිඩ් තියෙන්න ඕනේ මේ අපේ ෆයර්වෝල් එකට ලොග් වෙන්න. අපේ මේ KVM නේ තියෙන්නේ රියල් ෆයර්වෝල් ලයිසන් අරන් තියෙනව නෙමෙයිනේ. අපි ඒ නිසා මේක මේ NTP ඩිසේබල් කරගන්න. NTP කියන්නේ network time protocol එක ඩිසේබල් කරගන්න ඕනේ. ඒක කරගන්නේ මේ කරගන්න ඉතින් මම කියලා දෙන්නම්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. config system network time protocol. හරි NTP එකේ අපි දැන් ඉන්නේ එක set type custom. මෙතනින් අපි set NTP sync disable. හරි NTP disable කරා ඊට පස්සේ අපි මේක සේව් කරගන්නවා. ඊට පස්සේ මේ වගේ කන්ෆිගරේෂන් එකකින් පස්සේ අපි එක්සිකියුට් කරන්න ඕනේ රීබූට් එකක්. මේ අනිවාර්ය රීබූට් එකට කලින් ඒ වගේ රීබූට් ඒ වගේ කමාන්ඩ්ස් වලට කලින් ගහන්න ඕනේ අපි එක්සිකියුට් කියලා. ඊට පස්සේ මම එක්සිකියුට් කරගන්නම් yes ද no දානවා yes. දැන් අපේ ෆයර්වෝල් එක රීබූට් වෙනවා. හරි මම ලොගින් එක ගහගන්නම් admin හරි දැන් අපි බලමු මේ get system status මේදී license status එක දැන් valid. මේ දින අපි serial එක license status එක කලින් expired නේ තිබ්බේ දැන් valid. අපි දැන් මේක refresh කරලා බලමු. session has expired. okay මම මෙතන IP එක ගහලම ගන්නම්කෝ 192.20 admin හරි දැන් ලොගින් පුළුවන්. මම මෙතනට නමක් දාන්නම් 48 කියලා විතරක් දාමුනේ. KVM කියලා තියෙන්න ඕනේ නැහැ. මෙතනට කැමති නමක් දෙන්න පුළුවන්. 48 කියලා විතර මම දාගෙන ඕකේ කරගන්න. මේවා ඔයාලා බලන්න. අර comprehensive එකෙත් බලන්න දෙයක් තියෙනවා. ඔයාලා ඒවා බලන්න. මම ඒව ඉස්සරහට කියලා දෙන්නම්. දැන් මම පොඩ්ඩක් ඒව ස්කිප් කරනවා. මෙතනත් තියෙන අපේ සිස්ටම් ඉන්ෆෝර්මේෂන් වගේක් මෙතන තියෙන අපේ මේක settings මේ default තියෙන ස්පෙસિෆික් කරන්නත් පුළුවන්. මේ තියෙන අපේ host name එක serial number එක firmware version එක mode එක තියෙන network address translation මේ අපේ වෙලාව දැන් අපි ඒක disable කරන්නේ. එතකොට අපේ PC එකේ තියෙන time period එක තමයි ගන්නෙ. මෙතනින් මේ අපිට වෙනස් කරන්න පුළුවන් ටයිම් සෝන් නම්ම නම් ඒ ටික අපි ඉස්සරහට බලමු. ඇඩ්මිනිස්ට්‍රේටර් ගෲප්ස් තියෙනවා. හරි දැන් අපි බලමුකෝ අපි දාගත්ත ඉන්ටර්ෆේස් එක නෙට්වර්ක්. මෙතන ඩෑෂ්බෝඩ් එක මම හයිඩ් කරගෙන නෙට්වර්ක් එක දාගෙන ඒකේ ඉන්ටර්ෆේස් වලට යනවා.
මෙතින් පෝට්ටන්නේ අපි දාගත්ත IP එක මේ තියෙන්නේ. අපි ගත්ත ලැබ් එක IP එක 192.168.1.20 මෙන්න මේ IP එක මම දාගෙන තිනවා. මේ තියෙන අපි අර දාපු administrative access. දැන් මේ පෝට් එක WAN මම මේක එඩිට් කරනවා මෙතනින්. දැන් අපිට CLI එක ඕනේ වෙන්නේ නැහැ. නම දානවා WAN. මෙතන රෝල් එක WAN. ඊට පස්සේ මේක හරි secondary IP address එක ගැන මම කියලා දෙන්නම්. මෙතනින් administrative access ටික හරි. හරි ඊට පස්සේ මම ඕකේ කරගන්න. වෙන කරන්න දෙයක් නැහැ. අපි කරගෙන තියෙන වැඩ ටික. ඊට පස්සේ මම කරන්න හදන්නේ මෙතන මේ LAN එකේ IP එක දාගන්න ඕනේ. ඒකට මම මෙතන port 2 එකටනේ අපි plug කරගත්තේ මේ. port 2 නේ switch එකට දුන්නේ. port 2 එක මම edit කරන්න යනවා. ඒක මම කරන්නේ alias එක මම දෙන්න LAN කියලා. undefined දෙන්න එපා මේක LAN දෙන්න. රෝල් එක දීපම වටිනවා මම හේතුව කියන්න. මෙතන මේ DHCP server එකේම enable කරන්න දෙනවා. මෙතන අපි undefined මේ WAN දුන්නට පස්සේ ඒක ඉන්නේ අන්න එක තමයි ඒක මේ undefined දීලා අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ profiles එන්නේ විදිහටනේ interfaces රෝල් ඒ දාලා තියෙන අපිට ලේසි වෙන්න අපි ඒව යූස් කරමු. LAN මෙතනින් ඊට පස්සේ මාස් එක දෙන්න ඕනේ මම. මට ඕනේ 10.10.10.1 නේ. මෙතන මම ගන්නම් 24 manual secondary IP address range එක හදනවා මම create new. මේකට හේතුව මම කියන්න 172 එකෙන් දෙනවා මම 10.10.1/24 http ping ssh මේවා දෙන්නේ ඇයි මේ administrative access අපේ අපි දැන් firewall එක ගහලා තියන්නේ නැහැ නේ මේ අපි මේ සුදු දින්නේ නැහැ නේ අපි rack එකකට high කරාම අපි rack එකකට ගිහලා හැම වෙලෙම console cable එක ගන්න කරදරයිනේ. ඒතර අපි network එකකින් SSH එක හරි telnet එකක් හරි ping කරලා බලලා හරි අන්නේ access එක ගන්න තමයි මෙන්න මේ administrative access දෙන්නේ. එතකොට මේක මම කියලා දෙන්නම්. මේ මොකටද අපි secondary IP එකක් දාන්නේ? ඒ කතාව මෙහෙමයි. අපි හිතන්න දැන් අපි මේක network එක කියලා. අපි මෙන්න මේක network එක කියලා. මෙන්න මේකට plug වෙලා තියෙනවා PC devices. කියන මෙතන අපි හිතමු ගොඩාක් තියෙනවා. 10000 කියමුකෝ. ඕකෙන් ටිකක් මාරු කරගන්න ඕනේ අපිට මොකක් හරි හේතුවකට වෙන IP address එකකට. දැන් මේවා තියෙන 10 range එකේ 10.10.10.1 අපි මාස් එක කොහොම ගමු. දැන් මම මේක මාරු කරගන්න ඕනේ වෙන අපේ මොකක් හරි හේතුවකට වෙන network එකකට 10.10.1. එතකොට මේකෙන් මේක 10ක් තියෙනවා කියනකො අපි දවසට දානවා 10ක් මේකට 10න් ගලවලා මේ 10ක් විතර දාන ප්‍රශ්නයක් තියෙනවද මේක හිට වෙනවද නෑ මොකුත් ප්‍රශ්නයක් නෑ ස්මූත් වැඩ කරගෙන යන්න පුළුවන්. ඊතුරු ඔක්කොම ටික වැඩ කරන්නේ මේ රේන්ජ් එකේ. අපි දවසින් දවස හරි කොහොම හරි ටික ටික ගලවලා මේකට දාගන්නවා. අන්න ඒකට තමයි අපි secondary IP address එක පාවිච්චි කරන්නේ. ඒකට මේ දුන්නේ මේ secondary IP address එකට මේ දෙන්නේ අපි LAN port එකට. https ssh ping. හරි. ඊට පස්සේ මම DHCP එකත් හදනවා කිව්වනේ. ඒක enable කරමු. ඔන්න මේක තමයි DHCP එක. මෙයා detect කරලා තියෙන automatically range එක අපිට කැමති එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ range එක දෙන්න පුළුවන්. මම මෙතනින් දෙන්නම් 10 ඉඳලා ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. 50 වෙනකම්. ඔය ඇතිනේ අපි ඉච්චර මැෂින් දාන්නේ නැහනේ. මේක ඔයාලා කැමති එකක් බලලා දෙන්න. මම දැන්ට ඔක දෙන්නම්. මාස් එක හරි default gateway specify කරන්නත් පුළුවන්. same as interface IP දෙන්නත් පුළුවන්. මේක හැටියට එන්න ඕනේ 10.1 නේ. ඒක හරි. DNS server එකත් specify කරගන්නත් පුළුවන්. same as interface IP තියන්නත් පුළුවන්. මම DNS දාගන්නම් 8.8.8.8. ඒ කියන්නේ Google DNS. තව එකක් දාගන්නම් 1.1.1.1.
හරිද මේ ලීස් ටයිම් එක කියන්නේ අපේ මේ DHCP හදන රේන්ජ් එකේ එක මැෂින් එකක් ඒ කියන්නේ IP එකක් අසයින් වෙලා තියෙන කාල සීමාව සෙකන්ඩ්ස් වලින් තියෙන්නේ. දැන් ටයිම් සෝන් එක මේ තියෙන අපිට මෙතනත් හදන්න පුළුවන්. ජයවර්ධනපුරන එන්න ඕනේ අපි ඒක දාගමු. හරි ඕක තමයි කරගන්න තියෙන්නේ. මේ තියෙන IP range assist assignment rule ඒකත් මම කියලා දෙන්නම් ඉස්සරහට. හරි එච්චර ගන්න තියෙන්නේ. ඕකේ කරගන්න. එතකොට මේ පෝට් එකත් හරි අපේ හරිද? මම ලැබ් එකට යන්නම් දැන්. ඊට පස්සේ ඔන්න ස්විච් එකට මේ ඉන්න 2 පෝට් එකට IP එක දාගෙන තියෙන්නේ. ස්විච් එකට IP එක අපි දාන්න ඕනේ level 2 එකනේ තියෙන්නේ. ලේට් 2 එකන්නේ. මම මේක දැන්ට ස්ටාර්ට් කරගෙන තියෙන්නේ. මම ඕපන් කරලා බලන්න. පාස්වර්ඩ් එක 1 2 3 අපි බලමු IP එක කරන් තියෙනවද කියලා දැන්. අනිත් මැෂින් එකත් ස්ටාර්ට් කරගන්නවා. restart later. පාස්වර්ඩ් එක 1 2 3 CMD මෙතනින් ගහගන්නම් IP config. හරි තාම IP එක කරන්නේ නැහැ. හරිනේ තාම IP එක කරන්නේ නැහැ. හරි මෙන්න ටික වෙලාවකට පස්සේ අරන් දෙනවා. මම මුකුත් වෙනසක් කරේ නෑ හොඳද? මෙන්න ටික වෙලාවකට පස්සේ අරන් තියෙනවා. සාමාන්‍ය එකට විනාඩියක් විතර ගියා. අපි දැන් බලමු IP එක අරන් තියෙනවද කියලා. මේක නම් ගත් එකම තියෙනවා. IP config මම කිසිම වෙනසක් කරේ නෑ. මෙන්න IP එක අරන් තියෙනවා 10.10.10.10. අපි පටන් ගත්තේ 10 ඉඳන් 15 නේ. මේකෙත් බලමු. 10.11 හරි. කමල් කියන එක 11 නිමල් කියන එකට අරන් දෙන්න 10. ගේට්වේ එක හරි 10.1 සබ්නෙට් මාස් එක හරි. එතකොට ඒක හැදිලා තියෙන්නේ. හරිද? නිමල් 11 කමල් 10 නේ තිබ්බේ. නෑ නිමල් 10 නිමල් 10 කමල් 11 කමල් 11 මේක නම් දෙය මාරු කරන්න හරි. මේකට අපි දාමු නෑ මේක මාරු කරමුකෝ. ලේසියිනේ වැඩේ. එතන 10 දැම්මා සේව් කරා එඩිට් මෙතන 11 වුණා නම් හරිනේ. සේව් හරි. දැන් හරි. කේස් එක හරි. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? අපි බලමු කමල්ගෙන්. ඔන්න කමල් ඉන්නවා මේ පැත්තේ. නිමල් ඉන්නවා මේ පැත්තේ. අපි දැන් කොහොමද දන්නව ස්විච් එකකින් આવොත් නේ IP එකක් ගන්න පුළුවන්. මෙතනට එන එක හරි. අපි දැන් බලමු අපිට යන්න පුළුවන්ද කියලා ෆයර්වෝල් එකට. ඒකට අපි ping එකක් ගහමුකෝ. ping 192.168.1.20. timeout හරි ඒ timeout හොඳේ. මේකත් බලමු. දැන්ට timeout මම හේතු කියන්න.
හරි ටයිම් අවුට්. ඒකට හේතුව අපි තාම දාලා නැහැ මෙතනින් එහාට යන්න විදියක් පාත් එකක් මෙයාට. ස්ටැටික් රවුට් එකක් දැම්මෙත් නැහැ. ෆයර්වෝල් පොලිසි එක දැම්මෙත් නැහැ. හරි අපි ඒක දැන් පටන් ගමු. ලොග් වෙන්න ඕනේ. හරි මම ලොග් වෙනවා. ඕකේ. මම මෙතනින් දාගන්න ඕනේ දැන් ওই දිගම තිබිච්ච දේ මේ ලෑන්ඩ් පෝට් එක වෑන් පෝට් එක. මම දැන් දාගන්න ඕනේ ස්ටැටික් රවුට් එකක් ක්‍රියේට්. මෙතනින් දාන්නේ මේ each and every sites ලෝකේ තියෙන ඕනම තැනකට යන්න පුළුවන්. එතකොට අපි මෙතනට දෙන්න ඕනේ ගේට්වේ එකට මෙන්න මේ IP එක 192.168.1.1 192.168.1.1 ඉන්ටර්ෆේස් එක WAN ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩිස්ටන්ස් එක හැම තියාගන්න. හරි ස්ටැටික් රවුට් එකේ ඔච්චරයි තියෙන්නේ. අපි දැන් දාගන්න ඕනේ ඒ තිබ්බට මදි මේ පොලිසි එක ෆයර්වෝල් පොලිසි. එතනින් create new name අපි දාන්නම් allow LAN to WAN. incoming එන්නේ LAN එකකින් outgoing යන්නේ WAN එකට. source එකට අපි දෙනවා all. එතකොට තමයි හැමතැනටම යන්න පුළුවන්. destination එක දෙනවා ඒකත් all. මේවා ඉස්සරහට කතා කරමු පොලිසි දෙන්න පුළුවන්. schedule එක always service එක all accept. ඊට පස්සේ net එක එහෙම තියාගන්න. මේ මොකද ගන්න ඕනේ මේ security profiles මම කියලා දෙන්න. මෙතන දෙන්න ඕනේ allow traffic call session. මේ generate log වෙන්නද අවුලක් නැහැ log වෙන්න. enable this policy. okay. ඔන්න අපේ firewall policy වැටුණා. හරිද? අපි දැන් බලමු අරගේ තත්ත්වය මොකද කියලා. ටිකක් වෙලා යනවා අර කරුණුත් ආවේ නැහනේ. අපි continuous ping එකක් දීලා තියෙමු. දෙනවා. මේකත් බලමු. මම දැක්කනේ කලින් ගියේ නෑ දැන් යනවා. හරිද? මම හිතනවා තේරුණා කියලා. අපි කරේ මුකුත් නෙමෙයි. මෙතන ස්ටැටික් රවුට් එකක් දැම්මා. මෙතන ඩෙස්ටිනේෂන් එක මේ බින්දු මේ ඔක්කොම බින්දු කියන්නේ ලෝකේ තියෙන ඕනම සයිට් එකකට යන්න පුළුවන්. මෙතන අපේ ගේට්වේ එක, එතන ගේට්වේ එක ගත්තේ මේ ISP එන කනෙක්ෂන් එකෙන් රවුටර් එකේ IP එක. ඉන්ටර්ෆේස් එක WAN එකකින් යන්නේ. WAN administration distance එක 10. එච්චරයි මෙතන වෙනස් කරේ. firewall policy එක අපි කරේ ආයි පාරක් කියන්නම්. මෙතන මේ නමක් දුන්නා all. මෙතන create new එකකින් all session all destination all source all schedule always ඔච්චරයි. මොනවද තමයි මේ දැන් මේ යනවා පෙන්නන්නේ. අපි ඉස්සල්ලා මේ log and report අහන මම option එකක් දැම්ම පෙන්නුවේ. එතන වෙන්න නම් දැන් log and report වලට ගිහලා forward traffic කියොත් මේ යන්නේ 100 එකට යන්නේ. අපි කලින් දාපු මේ අරක තරවිල්ල නැහැ. ටිකක් වෙලා යනවා. ටිකක් වෙලා එන්න. සාමාන්‍ය ටික වෙලාවක් ගන්නවා. හරි අපි බලමු දැන් එළියට යනවාද කියලා. ඒක දැන් අපි මෙතනට එනකන් හරි. දැන් මේ තියෙන මැෂින්ස් දෙක ස්විච් එකට ගිහිල්ලා ෆයර්වෝල් එකට ගිහිල්ලා ෆයර්වෝල් එකෙන් රවුටර් එකට යන එක හරි. දැන් අපි බලන්න ඕනේ මේ ඉන්ටර්නෙට් එකටත් යනවාද කියලා. ෆයර්වෝල් එකට එනකන් හරි. මෙතනටනේ පින් කරේ. මේ සෝරි මෙතන රවුටර් එක නෙමෙයි. ෆයර්වෝල් එකට එනකන් හරි. මෙතනට පින් කරේ. මෙතනින් එළියට යනවාද කියලා දැන් බලන්න ඕනේ. කමල් ගන්න නිමල් ගන්න මම මේක දැන්ට නවත්තනවා. මේකත් නවත්ත ගන්න. මෙතන මම පින් කරගන්න ඕනේ
Google DNS වලකින් කරමු 8.8.8.8 බලමු පින් වෙනවද කියලා. ඒක පින් වෙන්නේ නැහැ. මේකත් පින් 8.8.8.8 අයියෝ වැරදුනා. හරි දැන් හරි. රික්වෙස්ට් ටයිම් අවුට් යන්නේ නැහැ හරිද? ඕකට හේතුව අපි බලමු net එකේ අපි දුන්නේ මොකද්ද? net එකේ AB එක දුන්නේ මේක දුන්නේ 3. මට හිතෙන හැටියට අපි දාපු ගේට්වේ එක වැරදි. මෙතන එක තිබ්බට මම එක ටෙස්ට් එකක් දාගත්ත ගන්න තියෙන්නේ. මම මෙතනින් බලන්නම් එකට network static routes නේ. මෙතන මේ IP එක මං හිතන්නේ මං දාලා තියෙන වැරදි. අතන පින් එක යනවා. අපි මෙතන 1.2 දීලා බලමු. 2 දීලා ඕකේ කරගන්නම් මං. එතන දැන් බලමු අපි යනවද දන්නේ. යනවා. මං කිව්වේ ෂුවර් එකට වැරදි. මෙතන මම හදා ගන්නම් හොඳේ. හරි. ඔයාලා බලන්න මන් දීලා බලන්න ඔයාලගේ වන් වැඩ කරයි. මගේ මේ තව මං කලින් ලැබ් එකක් හදලා ඒකටත් IP එකක් සෙන් වෙලා තියෙන තව VNet එකකින් මේකෙම. ඒක easy දින්නේ ඔයාලගේ 2 මේ 1 එක ගන්නේ හොඳේ. නැත්තම් 2 එක බලලා දාගන්න. ඒක ඉතින් ඔයාලා බලලා කරගන්න ඕනේ. මේ try කරන්න පළවෙනි try කරන දේ දෙවෙනියට කොහොමවත් හරියන්නේ නැහැ සමහර දේවල් වල. හරි අපි දැන් කරේ මොනවද? මේ වෙද්දි ලැබ් එක හදාගත්තා. මේ ටෙක්ස්ට් ටික දාගත්තා. මේක IP එක දාගත්තා. මේක IP එක දාගත්තා. මේ දෙකට IP assign කරගත්තා. ස්විච් එකට යනවාද බැලුවා. ඊට පස්සේ රවුටර් එකට යනවාද බැලුවා. දැන් අපි කෙලින්ම Google DNS එක ගම ගිහින් තියෙන. ඒ කියන්නේ රවුටරෙන් එළියට ගිහින් තියෙන්නේ. හරිද? එතකොට දැන් අද මට මං කියලා දෙනවා කොහොමද Mac binding කරන්නේ කොහොමද කියලා. ඒක කරන්නේ මෙහෙමයි. අපි dashboard වල network වල දැන් DHCP pool එකක් හදන්න තියෙන්නේ. මේ මෙතන තියෙනවා. හරිද? මෙන්න මෙතන තියෙනවා. මෙතින් අපේ IPs දෙක මේක රිසර්ව් කරන්න. මම ඔක චේන්ජ් කරන්නත් පුළුවන් වුණා. මේ අපි මෙහෙම කරමුකෝ. අපි බලමු කොහොමද ඒක රිසර්ව් කරන්න කියලා. මේකේ නම වෙනස් කරන්නත් පුළුවන්. අපි බලමු create DHCP reservation. මෙතනින් PC name එක 10 තියෙන්නේ අපි කොයි PC එකේද දැන් 10 තියෙන්නේ නිමල්. මෙතන මම දාන්න නිමල් PC කියලා. හරි මේ Mac binding එකක් වෙන්නේ. මේ Mac එක connect වෙන්නෙම ඒ IP එකට. හරිද? මේ reserved කියලා වැටුණා. අපිට මේකත් රිසර්ව් කරගන්න ඒ විදිහටම කරගන්නත් පුළුවන්. ඒතකොට දැන් මේ Mac එක මේ තියෙන Mac එක Mac address එක මේකෙදි වෙන්නේ මෙහෙම PC එකක් තියෙනවා කියන්නකෝ. එතකොට මේකේ තියෙනවනේ Mac address එක. ඔයාලා දන්නවා network තියෙන මොන media එක තියෙනවා Mac address එක. හරිද? එතකොට අපි DHCP range එකනොත් IP issue කරනවානේ. එතකොට ඒ IP එක මේ Mac එකත් එක්ක bind වෙනවා. අන්න ඒක තමයි අපි මෙතනදී කරන්නේ. මම දැන් ඔයාලට කරන්න හැටි පෙන්නුවේ අන්නේ Mac binding එක. ඒ IP එක ඒතකොට වෙන එකට assign වෙන්නේ නැහැ. ඒක කරන්න තව විදිහක් තියෙනවා. ඒකට යන්න ඕනේ network interfaces. මෙතන LAN port එකනේ. LAN port එකේ මෙතන තියෙනවා advanced ඇතුලේ මෙදින් IP address assignment rules. මෙදින් අපි අර කලින් දාගත්ත එකත් මෙදින් MAC address එක නිමල් PC reserve IP එක 10 අපි අරක හැබැයි දැන් මේ මෙතනින් කරන්න අපි දැනගෙන ඉන්න ඕනේ අර එකගේ මේ MAC address එක status මෙතන network එකේ DHCP
මේ රිසර්ව් කරපු එක මේ MAC ඇඩ්‍රස් එක තමයි අපිට උන වෙන්නේ. එතන කොපියක් දාගන්න යන්කෝ. ඉතින් ඔක තමයි ඇඩ්‍රස් එක. එතකොට කොපියක් දාගත්තම මෙතන මට යන්න ඕනේ දැන් network interfaces ඒකේ මගේ පෝට් එක LAN පෝට් එක ඇතුලේ මෙතින් IP address assignment rules create new අර කවුද අතන මේ කමල් PC නේ එතකොට කමල්ගේ PC එක MAC address එක මෙතනට දානවා බ්ලොක් කරන්නත් පුළුවන් රිසර්ව් ගන්නත් පුළුවන් IP එක දැන් අපිට ඕනේ වෙන IP එකක් දාන්නත් පුළුවන් මම දැන්ට මේ තියෙන IP එක දාන්න මොකක්ද IP එක කමල්ගෙනේ කමල්ගේ IP එක 10.10.10.10.11 අපිට වෙන එකක් දාන්නත් පුළුවන් කැමති එකක් දාන්න පුළුවන් හරි මේ දාපු ගමන් දැක්කනේ මෙතනට ආව එක මේ 10.11 ඕකේ අපි අතන්ට ගිහලා බලමු මෙතන ඩෑෂ්බෝඩ් එකේ network DHCP මෙතන මේ එනවා ටිකක් වෙලා යනවා හරි එතකොට Mac binding එකත් හරි එතකොට මම දැන් ඔයාලට කියලා දෙන්නම් තව firewall policy එකක් policy and objects ගියා firewall policy create new මම දැන් කරන්න නෑ අරකම ගමුකෝ මේකම දැන් මම කරන්න හදන්නේ මෙතන කමල් ඉන්නවනේ කමල්ට විතරක් ඉන්ටර්නෙට් යන්න දෙන්න ඕනේ අනිත් අයට දෙන්න බෑ මෙතන නිමල් ඉන්නවනේ නිමල් මේ අපි නිමල්ගෙන් ගමු එතකොට කමල්ට විතරක් ඉන්ටර්නෙට් යන්න පුළුවන් අනිත් අයට යන්න බෑ අනිත් අය කියලා ඉන්නේ ඉතින් දැන්ට නිමල් විතරයි අපි ඒක දැන්ට දෙන කමල්ට විතරක් ඉන්ටර්නෙට් යන්නේ කොහොමද කියලා බලමු මෙතන edit ගිහිල්ලා මෙතන මේ අපි දැන් මේ source එක ඕන්ලයින් කරනවා මෙතන තියෙන්න ඕනේ කමල් හරි මෙතන Mac එක අරගෙන නැහැ යාගේ තාම නිමල් නම් ඉන්නවා අපිට ඕනේ කමල්නේ නිමල් නම් ඉන්නවා හරි අපි බලමු අර Mac එක මේ කාගෙකදී dashboard network DHCP කාගෙකද 10.11 කියන්නේ කමල්නේ එතකොට කමල්ගේ PC එකට ගියා මේක දැන් පින් වෙනවා කොහොමද ඒක නැවැත්තුවා අපි IP එක මාරු කරලා බලමු release IP එක රිලීස් කරා මම දැන් රිනිව් කරනවා මොකද අතන්ට ගන්න නැති හින්දා අලුත් IP එකක් එනවා අපි වෙන එකක් දාලා තිබුණා නම් මේ අවස්ථාවේ දැන් ඉන්නේ අරගම තමයි අපි ඒකනේ බයින් කරේ හරි එතකොට මම මේක රිෆ්‍රෙෂ් කරගන්න උතනින් ඕකේ කරනවා හරි දැන් දෙන්නම රිසර්ව් මෙතන කෝ දැන් dashboard එකෙන් කරා policy and objects firewall policy මෙතන මම දැන් බලන්නම් මෙතනින් edit source එක මට දැන් පෙන්නනවා දියා කමල් හරි කමල් PC මේ දැන් තියෙනවා කමල්
ඕකේ කරගන්නවා. එතකොට කමල්ට යන්න දෙන්න ඕනේ ඩෙස්ටිනේෂන් වල ෂෙඩියුල් ඕල්වේස් මේ ඔක්කොම යන්න දෙන්න ඕනේ. හැබැයි යන්නේ කමල් විතරයි. මෙතන දැන් නිමල්ගේ එක නවතිනවා. මේ නවතිලා තියෙන්නේ. කමල්ගෙන් බලමු. කමල්ගෙන් යනවා. හරිද? අපි කොහොමද දැන් මේ අනිත් පැත්ත කරලා බලමු. මේ මෙතන කමල් ලයින් කියලා අපි නිමල්ට දාලා බලමු. නිමල් ඉන්නවා. ඕකේ කරනවා. දැන් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඇප්ලයි වෙන්න ටික වෙලාවක් යනවා. හරි මේ ටයිම් අවුට් වුණා. දැන් නිමල්ට යනවා. එතකොට බ්ලොක් කරනවා නම් කොහොමද? බ්ලොක් කරනවා නම් මම මේක ආයෙ දා ගන්නම්. එඩිට්. මෙතන නිමල් නෙමෙයි ඕල්. ඕකේ කරගන්නම්. දැන් කොහොමද අපි එක්කෙනෙක් බ්ලොක් කරන්නේ? මම රූල් එක කරනවා create new name එක block මිනිමල් බ්ලොක් කරමු. ඉන්ටර්ෆේස් එක LAN එක එලියට යන්නේ WAN එකකින්. source එක කාද බ්ලොක් කරන්නේ? නිමල්නේ. නිමල් destination all services all. මේ services ගොඩක් තියෙනවා. මේ IMAP එක HTTPS FTP මෙතන තව තියෙනවා ගොඩක්. අපි ඔය ඉස්සරහට කතා කරමු. එතකොට දැන් වැදගත්ම දේ මෙතන services all දාන්නම් දැන් තමයි. වැදගත්ම දේ action එක deny. හරිද? enable this policy මේ ටික එක දාලා තියෙන්න ඕනේ. ඕකේ. ඔන්න බලන්න දැන් මේ රූල් එක තියෙන යට ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඔන්න බලන්න දැන් නිමල් යනවා කමලුත් යනවා ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ පොලිසි එක දාලා තියෙන්නේ. ඇයි වැඩ කරන්නේ නැත්තේ? ප්‍රශ්නේ මේකයි. දැන් ෆයර්වෝල් එකේ පොලිසි චෙක් කරනකොට මේ යූසර් මේකේ ඇතුලේ ඉන්නවා නම් එයා දෙවෙනි එක චෙක් කරන්නේ නැහැ. මෙයා හිටියේ නැත්තම් මේක ගන්නවා. මෙතන ඕල් දැම්මම නිමල් ඉන්නවනේ. ඒ නිසා චෙක් කරන්නේ අපි මේ ආයි පාරක් බලමුකෝ. හරි. දෙන්නගෙම යනවා. හරිද? මම දැන් මේ රූල් එක අල්ලලා මෙතනින් උඩට දානවා. හරිද? ඔන්න චේන්ජ් වුණා, සේව් වුණා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඇප්ලයි වෙන්න චූට් ටයිම් එකයි හරි මේ. නිමල් වැඩේ නැවතුණා. කෙලුණා නිමල්ට. හරිද? අන්න ඕකයි කතාව. මේක බලන්න දැම්මොත් වැඩ කරන්නේ. අපි බ්ලොක් කරලා තියෙන මොනවා හරි තියෙනවා නම් ඒ රූල් ටික සාමාන්‍යයෙන් අපි උඩින්ම තියෙනවා. ඔන්න ඕකයි වෙන්නේ. අපි log and reports වලින් බලමු දැන් මේ අපිට පේන්න මොනවා හරි තියෙනවද කියලා. log and report forward traffic මේ 10.10.10.10 කියන PC එකකින් source එක ping කරනවා Google DNS නේ. policy ID එක allow LAN to WAN අපි අර කලින් දැම්මේ intent යන්න. අන්නේ policy එක. හරි නේද? minimal කලින් දාපු ටික මේ ඔක්කොම තියෙනවා. අපි one by one ඉස්සරහින් බලමු කොහොමද මේ අනිත් දේවල් කරන්නේ කියලා. වෙබ් ෆිල්ටරින් මේ හැමදේම අපි ඉස්සරහට කතා කරනවා. හරි දැන් මේකත් එක්කම පෙන්වන්න ඕනේ තව දේවල් දෙකක් තියෙනවා. දැන් මේ අපි Mac bind කරලානේ මෙතන මේ addresses වලට ගත්තේ. අපේ firewall එකේ මේ මෙතන අපි policy එක දානකොට මේ මෙතන මේ block නිමල් කියලා අපි create new කියලා හදලා ගත්තේ. මේ අර අතන Mac bind කරපුවානේ. දැන් වැඩි තියෙන හැම එකම Mac bind කරන්නෙත් නැහනේ. මම පෙන්නන්න. මෙතන දැන් source එක අපි ගත්තේ මෙතන මම edit යන්නම්. මෙතන අපි මෙතන ගන්න ඕනේ source එක. මේ source එක ගන්න මෙතන තියෙන addresses වලින්. එතකොට දැන් මෙතන කමල් PC එකයි නිමල් PC එකයි මේ දෙක ආවේ කොහොමද? ඒ දෙක ආවේ අපි Mac bind කරානේ. Mac bind කරලා ගත්ත එක තමයි මෙතනට ආවේ. දැන් අපි වැඩේ තියෙන හැම එකකින්ම Mac bind කරන්නේ නැහැනේ. එතකොට අපි ඒක කරගන්නේ කොහොමද? ඒක මම කියලා දෙන්නම්. ඒක කරන්නේ මෙහෙමයි. මෙතනින් addresses වලට යන්න ඕනේ මේ firewall policy මෙතින් policy and object කියන එක ඇතුලේ මෙතන addresses එතනට ගිහිල්ලා create new addresses මෙතන මේ group එකක් හදන්න පුළුවන්. හැබැයි one by one හදලා අර මේ ඉන්න අර addresses ටික හැදුනට පස්සේ මෙතනින් group එකක් හදන්න පුළුවන්. මම දැන්ට address දෙන්නම්. මෙතන දාන්න ඕනේ අපේ address එක. මේ address එක නෙමෙයි name එක.
මෙතන මම දානවා නිමල් බ්ලොක් කියලා දැන්ට හොඳේ. ඊට පස්සේ කල අනම්මනම් ඕනේ. මෙතන පුළුවන් මේ සබ්නෙට් එක දෙන්න අපිට. දැන් අතන අපි එහෙම දුන්නේ නැහනේ. අපි දුන්නේ Mac එකනේ. මෙතන දෙන්න පුළුවන් සබ්නෙට් එක. මෙතන මේ නිමල්ගේ එන්නේ 10 10 10යි 10නේ. මම ඒක දෙන්න සබ්නෙට් එක 10යි sorry 10යි 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 10/32 මෙතන දෙන්නේ 32. ඇයි මම එක මෙහෙම කියන්නම්. අපි 24 දුන්නොත් ඒක ගන්න ගෲප් එකක් විදිහට. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ පවුලක් තියෙනවා. මේ පවුලේ මේ කෙනා. අන්න ඒ විදිහට තමයි යාට ඩෙන්ටිටි හැදෙන්නේ. දැන් මේක 32 ගත්තොත් ගන්න එක තනියම. ඒ කියන්නේ own IP එකක්. ඒ කියන්නේ host එක විතරයි ගන්න. එතකොට මෙතන ඉන්ටර්ෆේස් එක දෙන්න ඕනේ අපි LAN එක ඕකේ කරනවා. මෙතන එතකොට නිමල් බ්ලොක් කියලා එකක් ඇදලා තියෙනවනේ මේ තියෙන්නේ 32 මේ තියෙන IP එක. එතකොට මෙතනින් දාගන්න පුළුවන් මේ පොලිසි එකට. දැන් firewall policy මම මේක delete කරන්නම්. නැති delete ඕකේ හරිද. දැන් අපි බලමු මේ අපේ devices දෙක මොකද තත්ත්වය කියලා. CMD අපි ping එකක් දාගමු. මුලින් දැන් පොලිසි එක මම අයින් කරානේ. ඒක චෙක් කරගන්න 8.8.8.8-t මේකෙත් එහෙමයි. CMD එක ගත්තා. ping 8.8.8.8-t හරි. ඔන්න දැන් පිං වෙනවා Google එකට. Google DNS වලට මම create new ගිහලා අපි අර හදාගත්ත එක ඔයාලට පෙන්නන්නම්. name එක block නිමල් කියලා දාන්න. common interface එකේ ඉන්නේ LAN එකකින් outgoing යන්නේ WAN එකට. source එක නිමල් block තියෙනවද? මෙතන නිමල් PC එක යට තියෙනවා. මෙතන නිමල් block මෙතන මේකේ තියෙන්නේ මේ MAC address එක. මේකේ තියෙන්නේ IP එක. හරි. මේ මොකද්ද? මේක අයින් කරමු. හරි. destination all මොනවටත් යන්න දෙන්න එපා. services all මොන service එකකටත් යන්න දෙන්න එපා. action deny. හරිද? localization traffic ඕනේ. මම මේක ඕකේ කරා. මෙතන enable policy තියෙන්න ඕනේ. මම මේක දැන්ට මෙතනින් ඕකේ කරගන්නවා. හරි. policy එක හැදුනා. දැන් බලමු වෙනසක් වෙලාද කියලා. නෑ වෙනසක් වෙලා නෑ. මේක උඩට දාමු. හරි මේ ටයිම් අවුට් එක යනවා. නිමල්ගේ PC එකේ ටයිම් අවුට් එක යනවා. හරිනේ. ඒක කරන්නේ එහෙමයි එතකොට. එතකොට මට අද ඔයාලට කියලා දෙන්න තියෙන්නේ අපි මෙතන secondary IP එකක් දැම්මනේ interfaces වල. මෙතන LAN එක මම config කරනකොට මේ දාලා තියෙන මම secondary IP එකක් මේකට හේතුව මම කිව්වනේ. එතකොට අපි ඒක බැලුවේ නැහැ අතරම කොහොමද වෙනවද කියලා. දැන් මම මේක දැන්ට නවත්ත ගන්න නිමල්ගේ සිද්ධිය. එතකොට මම දැන් මේකේ IP එක check කරොත් IP config තියෙන 10.10.10.10 හරිද. මං ඕක මාරු කරගන්න. ncpa.cpl මෙතන adapter settings වලින් properties ඊට පස්සේ IPv4 වලින් මෙතන use IP එකක් ගහනවා මං ස්ටැටික් එකක් 172.10 රේන්ජ් එකේ නේද මං දුන්නේ 10 මෙතන 10. මෙතන 5 කියලා දාගන්න. subnet mask 255.255.255.0 gate එක මොකද්ද වෙන්න ඕනේ එතකොට 172.10.10.1 හරිද. එතකොට DNS දාන්න ඕනේ. Google DNS දාමුකෝ වෙන preferred DNS එක 8.8.8.8 දාමු. ඕකේ කරගන්නවා. ඕකේ කරගන්නවා. දැන් මොකද්ද IP එක මේ 172.10.10.5
දැන් ප්‍රශ්නේ ඕක නෙමෙයි. ප්‍රශ්නේ බලන්න ඕනේ දැන් මේකේ. හරි අපි දැන් බලමු මේ පින් වෙනවද කියලා අපේ ඩිවයිස් එකේ ඉඳලා අනිත් නෙට්වර්ක්ස් වලට. දැන් මේකේ තියෙන්නේ 172.10.1.5 නේ. sorry 10.5 නේ. එතකොට මම බලන්නම් මෙතනින් දැන් අපේ මේ ලෑන් එකට යනවද කියලා. අපේ ස්විච් එකේ IP address එකට පින් කරගන්න පුළුවන්ද කියලා. පින් 10.10.10.1 git එකට යනවා. හරි ඒක සක්සස්ෆුල්. එතකොට මට දැන් බලා ගන්න ඕනේ අපි රවුටර් එකට යන්න පුළුවන්ද කියලා. 192.168.1.20 හරි ඒක සක්සස්. දැන් බලමු අපි එළියට යනවද කියලා. Google DNS පින් කළමු 8.8.8.8 හරි ඒකත් යනවා. ඒ කියන්නේ එතන ප්‍රශ්නයක් නැහැ. secondary IP එක වැඩ කරනවා. මම දැන් තාපහු මෙතනින් දාගන්නම් අපේ මේ තිබ්බ IP DHCP එකට. හරි එතකොට දැන් බලමු IP මොකක්ද කියලා. හරියට දැන් අරකට එන්න ඕනේ නේද? හරිනේ 10 තියෙනවා. හරි එතකොට ඒකත් මම ඔන්න කියලා දුන්නා secondary IP එකකින් වෙන use case එක. ඊට පස්සේ අපිට අන්තිම වශයෙන් බලන්න තියෙන අපේ virtual sub virtual interfaces ටික හදාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දැන් මේ fire මේ switches ගත්තොත් ඒවට තියෙනවා වෙනම VLAN. එතකොට මේ Fortinet firewall වලට ගත්තාම මේකට වෙනම VLAN කියලා જાතියක් නැහැ. ඒ වැඩේ කරන්න පුළුවන් අපිට sub virtual interface හරහා. ඒක කරන්නේ කොහොමද? හරි අපි බලමු. මම යන්න ඕනේ මෙතනින් interfaces. මෙතන network ඇතුලේ තියෙන interfaces create new මම ගහන්න ඕනේ මෙතන interface එකක්. name එක දානවා මම අපේ දාන්න ඕනේ VLAN එක. මම දැන් පෙන්නුවා නේද? මේක අපි VLAN වලට කඩාගමුකෝ. මේක 10 VLAN එකෙන් දාමු. ඒ කියන්නේ නෑ 10 තියෙනවනේ දැන් මෙතන අපේ switch එකේ. ඒ නිසා අපි මේක VLAN 20 save මම මේක දාගන්නවා VLAN 20 වලට. මේක දාගන්නම් VLAN 30 වලට. ඒතකොට අපි ඉන්ටර්ෆේසස් දෙකක් හදනවා. හරිද? මේක VLAN 30 වලට දාගන්නවා. හරිද? එතකොට මේ IP වෙනස් වෙනවා. 10 10යි 30යි 11 30යි 10 එහෙම මෙතන 20 එන්නේ. මෙතන 30 එන්නේ VLAN එක. හරිද? ඒක අපි බලමු. මෙතනින් ලොකු කන්ෆිගරේෂන් එකක් තියෙනවා මේ වැඩේට. අපි ෆයර්වෝල් එකේ ඉන්ටර්ෆේස් එක හදන හැටි බලමු කොහොමද ඒක. මෙතන මම name එක ගන්න VLAN අපි 20 එක හදමු. VLAN 20 මම දාන්න මේක finance කියලා. හරිද? දැන් අපි department එකක් දාමුකෝ අපි. finance එකට දාන්නේ VLAN 20 අපි. හරිද? අපි අරකට දාමු IT. මේ IT department එකේ තියෙන්නේ VLAN වැඩි. IT department එකේ තියෙනවා VLAN 30. හරිද? දැන් බලමු sub interface එක හදන්න. VLAN alias එක අපි දාමු finance දැම්ම VLAN එක ඒ විදිහටම තියන්න VLAN එකනේ හදන්නේ. type එක VLAN protocol එක 8021Q කියන්නේ අපි දාන්න ඕන එක. මේ 8021AD කියන්නේ අපි ISP ලගන්න එක. interface එක LAN එකකින් තියෙන්නේ. VLAN ID එක දාමු 20. role එක LAN තියාගන්න. මෙතන manual දාගන්න ඕනේ අපේ net mask එක. ඒක දාන්නේ 10.10.20.1/24. secondary IP address එකක් ඒකටත් දාන්න පුළුවන්. අපිට දැනට ඒකට ඕනේ වෙන්නේ නැහැ. මෙතන DHCP server මෙතනින් දාගන්නවා. මම මෙතන එයාලා සජෙස්ට් කරනවා 20.2 ඉඳලා 254 වෙනකම්. මම මෙතනින් ඒකත් එඩිට් කරගන්නම්.
මෙතන 10න් පටන්ගෙන මෙතන වගේ 20යි 50න් ඇති මට ඉවර වෙන්න ඕනේ. නෙට් මාස් එක හරි ගේට්වේ එක 21 DNS එක ඕනනම් අරකම දාන්න පුළුවන් same as DNS down. මෙතන list time එකත් ඒ විදිහමයි. හරි වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. advanced වලත් මෙතනත් අර additional ඒවා වුණ නැහැ දැන්ට. ඕකේ කරගන්නවා දැන්ට. මෙතන LAN එක යටතේ ඔයාලට පේනවා දැන් මෙතන sub interface හැදිලා තියෙනවා එකක්. මෙතින් finance VLAN 20. අපි දැන් ඒත් එක්කම හදාගන්න ඕනේ අනිත් එක අපේ අනිත් VLAN එක VLAN 30. alias එක IT නේ. interface එක LAN VLAN ID එක 30 නේ. role එක LAN. මෙතන IP එක එන්න ඕනේ 10යි 10යි 30යි 1/24. ඊට පස්සේ DHCP එක දාගන්නම්. මෙතනින් මට ඒකත් ඕනේ 10 ඉඳලා 50 වෙනකන් තිබ්බාම ඇති. ස්පෙસિෆයි 30යි එකනේ. හරි ඕකේ කරගන්නවා. එතකොට මේ තින් දැන් මෙතන එක්ස්පෑන්ඩ් කරාම මේ තින් සබ් virtual interfaces දෙක හැදිලා තියෙන්නේ. ඉතින් මේක කන්ෆිග් කරගන්න ඕනේ. මේකට මම මේ administrative access දාලා නැහැ. ඒකත් අපි දාගමු හොම්. තාමතකුණු ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒකත් දාගත්තා. හරිනේ. එතකොට ඉතින් වීඩියෝ කොට දික් වෙන නිසා අදට නවත්තන්න වෙනවා. ඉස්සරහට මේ ඔයාලට පුළුවන් නම් මේක try out කරලා බලන්න. මෙතන මේ Cisco switch එක config කරලා මගේ videos තියෙනවා මම මෙතනින් card එකක් දෙන්න දාලා තියන්නම්. ඒක VLAN කොහමද හදන්නේ? VLAN වලට add කරන්නේ කොහමද? run කරන්නේ කොහොමද? access VLAN එක දෙන්නේ කොහමද? මේ ඔක්කොම මම එක වීඩියෝ එකකින් කරලා තියෙනවා. ඒකත් ඔයාලා චුට්ටක් බලන්න. මේ try එකක් දෙන්න. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙලා මේක කොහොමද VLAN වලට කඩාගෙන මේක trunk කරලා මෙතනට වෙන වෙනම ගන්න කොහොමද කියන එක අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. ඉතින් subscribe කරලා නැති කට්ටිය subscribe කරලා support එකක් දෙන්න. comment එකක් දාලා like එකක් දාලා follow කරලා තියාගන්න. ඔයාලා වැදගත්ම දේ ඔයාලා මේ lab එක try කරන්න. sources ඔක්කොම දීලා තියෙනවා. guidelines ටික දීලා තියෙනවා. ප්‍රශ්නයක් වුණොත් comment එකක් දාන්න ඒකටත් reply කරනවා. එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. සුබ දවසක්.